දෙවනාන්තර ස්තුති වේවා. මම හිතන යත්පොළ සංනාදේ නැවත වරක් දිව්‍යන් වහන්සේට දුන්නොත් යාපතයි කියලා. අද දවස කාලයකට පස්සේ නැවත දිව්‍යන් වහන්සේගේ දරුවන් මේ ස්ථානයේ සිටීම දැකීම මට සතුටක්. ඔබ හැම කෙනෙක්ටම යේසුස් වහන්සේගේ නාමයෙන් සුබ පතනවා. ඒ වගේම අද දවස ඔබගේ ඉදිරියේ දිව්‍යන් වහන්සේගේ වචනේ මම තබන්නට ඉතාමත් ආසාවෙන් කැමැත්තෙන් ඉන්නවා. හොඳයි. අපි අද ගමනක් යන්න යනවා. මේ ගමන පහසු ගමනක් නෙවෙයි. ඒ ගමන දිව්‍යන් වහන්සේගේ සහාය නැත්නම් ඒ ගමන අපිට යෑමට පහසු නෑ. හොඳයි. එදා ඊශ්‍රායල් වරුන් කිරියෙන් පැනින් උතරන්නා වූ දේශයකට උන් යම් ගමනක් ගියා. දින 40කින් යන්න තිබුණු ගමන අවුරුදු 40ක් උන් ගත කළා. අපිත් එවැනි ගමනක් යනවා. අපි කොහෙද යන්නේ? ස්වර්ග රාජ්‍යයට යන්නේ. යේසුස් වහන්සේගේ පසුපස ස්වර්ග රාජ්‍යයට යනා වූ ගමන කිරියෙන් පැනියෙන් උතුරනට වඩා සාමිය සමාදානයේ සතුට ප්‍රීතිය ජයග්‍රහණය මරණය තවත් නැත. උන්වහන්සේගේ ආලෝකයේ මැද්දේ උන්වහන්සේගේ පාමුල සදාකාලික ජීවනයක් උදෙසා අපි යන්නේ යනවා. හාලෙලූයා. එනම් අපි පෙරලා ගමු බයිබල් තියෙන හැම කෙනෙක්ම නික්මයන් පොතේ 17 වෙනි පරිච්ඡේදයේ 1 සිට 7 දක්වා අපි කියවමු. ඊශ්‍රායෙල් පුත්‍රයන්ගේ මුළු සභාව ස්වාමීන් වහන්සේගේ ආඥාව ලෙස සීන් වනාන්තරයේ සිට ක්‍රමයෙන් ගමන් කොට රෙපිඩීමි කඳවුරු බැඳගත් අය. එහි සෙනගට බොන්ට වතුර නොතිබුණේය. එබැවින් සෙනග මෝසෙස් සමග විවාද කරමින් අපට බොන්න වතුර දෙන්නයි කීවෝය. මෝසෙස් නුඹලා මා සමග විවාද කරන්නේ මන්ද? කුමට ස්වාමීන් වහන්සේ පරීක්ෂා කරන්න උදැයි ඔවුන්ට කීවේය. එහිදී සෙනගට වතුර පිපාසා විය. එහෙයින් සෙනග කතා කොට අපද අපේ දරුවන්ද අපේ සිව්පාවුන්ද පිපාසයෙන් මරවන්ට මිසරෙන් අප කුමට ගෙනායෙහිද කියා මෝසෙස්ට විරුද්ධව කොඳුලෝය. මෝසෙස් ස්වාමීන් වහන්සේට මොරගසා මේ සෙනග ගැන කුමක් කෙරෙන්ද? ඔහු මට ගල් ගසන්ට මෙන් සෑදී සිටිතේ කීය. එවිට ස්වාමීන් වහන්සේ මෝසෙස්ට කතා කොට ඊශ්‍රායෙල් ප්‍රධානීන්ගෙන් සමහරුන් කැඳවාගෙන ගංගාවට පහර දුන් සැරයටියත් අතින්ගෙන සෙනගට පෙරටුව යව. බලව මම ගෙරේබි පර්වතයේ පිට එහි නුඹ ඉදිරියේ සිටිමි. මම හොරේබි පර්වතය පිට එහි නුඹ ඉදිරියේ සිටිමි. නුඹ පර්වතයට ගසපන්න. සෙනගට බොන්න වතුර එයින් නික්මෙන්නේ යයි කීසේක. මෝසෙස් ඊශ්‍රායෙල් වැඩිමහල්ලන්ගේ ඇස් සමුයේ එසේ කළේය. ඊශ්‍රායෙල් පුත්‍රයන්ගේ විවාදය නිසා ස්වාමීන් වහන්සේ අපාතරේ ඇද්ද නැද්දයි කියමින් ඔවුන් ස්වාමීන් වහන්සේ පරීක්ෂා කළ නිසා ඔහු ඒ ස්ථානයට මස්සා සහ මෙරිබා කියා නම තැබුවේය. මේ අපි ආඥා කරමු. ජීවමාන යේසුනි, අද දවස ඔබ වහන්සේගේ දරුවන් ඔබ වහන්සේම මේ ස්ථානෙට රැස් කළාseම ඔබ වහන්සේ තෝරාගත් වුන් අද දවස මේ ස්ථානයේ සිටිනවා ස්වාමීනි. මේ සෑම කෙනෙක්ටම ඔබ වහන්සේගේ ජීවනයේ ඒ වචනය කතා කිරීම උදෙසා මාගේ තුල් ඔබ වහන්සේගේ සුද්ධ ආත්මින් පරිශ කළ මැනව. ඒ වචනේ ලෙසම වේවා. මේ දරුවන් අසන්නෝ පමණක් නොවි ඒ වචනයේ අනුව ක්‍රියා කරමින් ඔබ වහන්සේගේ දේව බය ඇති දරුවන් බවට සමූහයක් බවට ඔබ වහන්සේම පත් කළ මැනව. මොගේ ජීවිතය යනට ආදර්ශමත් ප්‍රියෝපදන ජීවිතයක් කරමින් එන්නව පරීක්ෂා පීඩාවලින් ජයගෙන ජයග්‍රහී ක්‍රිස්තියානි ජීවිතයක් ගත කරමින් ඔබ වහන්සේගේ දෙවෙනි ඊමේදී මොගේ ප්‍රාණශරාත්ම නිස් තබාගෙන සදාකාල ජීවනයේ උරුමය නාසරේ ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් වේවා. ආමේන්. හාලෙලූයා. අපි දකිනවා එදා
මිසරය එනම් අද ඊජිප්තුව. ඒ මිසර දේශයේ පාරාවෝ රජුන්ගේ යටතේ යෝසෙප් නැමැත්තා ආණ්ඩුවේ බලවතෙකුමින් ඒ රාජ්‍යය පාලනය කරනු ලැබුවා. ඒ සමයේදී ඇති වුණා වූ ලොකු ඒ දේශයේ ඇති වුණා වූ නොයෙකුත් ආහාරින්ගයක් නිසා ඔහුගේ සහෝදරයන් දෙමාපියන් සියලු දෙනාටත් ඒ දේශයට ඒමට අවස්ථාවක් සැලසුණා. එදා 70 දෙනෙක් පමණ යෝසෙෆ්ගේ සහෝදර සහෝදරයන් හා දෙමාපියන් ඒ මිසර දේශයට පැමිණියා. ඔවුන්ට මිසර දේශයේ යෝසෙෆ් ඉන්නතුරු හොඳ විශේෂත්වයක් තිබුණා. රාජ්‍ය ගෞරවය තිබුණා. රාජ්‍යයෙන් ඔට බොහෝ සැලකිලි බොහෝ උදව් උපකාර තිබුණා. නමුත් යෝසෙෆ්ගේ අවායමෙන් පස්සේ ක්‍රමක්‍රමයෙන් පාරාවෝගේ මරණයෙන් පස්සේ ඔවුන්ට තිබුණු සැලකිලි එහෙම නැති වෙගෙන යන්න පටන්ගෙන ඔවුන්ට අන්තිමට සිද්ධ වුණා මිසර දේශයේ වහල්ලුන් මෙන් පාරාවෝ රජුන්ගේ යටතේ ක්‍රියා කරන්න. ඔවුන් යම් කිසි මට්ටමක ඉඳලා ඔවුන් පැමුණා ඊට වඩා යම් තත්ත්වයක් යම් උසස් මට්ටමකට එන්න පුළුවන් ජීවනෝපයක් ඇති වෙයි කියලා. නමුත් එතනින් කලක් යද්දි සිද්ධ වුණේ මොකද? උන්ට ලැබුණා අනුග්‍රහ නැති වෙලා වහල් ජීවිකාවට වැටුණා. එතනදී ඔවුන්ගේ වහල් ජීවිතයේදී උන්ට බොහෝ දුක් කරදර වේදනා සිද්ධ වෙන්න වුණා. ඔවුන්ට කලින් හිටියව රාජුගේ තිබුණා වූ සරණ උන්ට නැති වුණා. ඔවුන්ට තිබෙන වේදනාවන් කරදර රජුරවන්ට ඒ හිටපු නායකයන්ට කියපානකොට තව බර පැටවුවා මිසක් ඔවුන්ට සහනයක් ලැබුණේ නැහැ. ඔවුන්ට සහනයක් ලබන්න තිබුණු එකම මාර්ගය නම් දෙවියන් වහන්සේට කන්නලව් කරන එක විතරයි. ඉතින් ඔවුන් දෙවියන් වහන්සේට කන්නලව් කරනකොට ඔවුන්ගේ දුක වේදනා ගැන එදා දෙවියන් වහන්සේ ඇහුම්කන් දී ඔවුන්ට ඒ වහල් භාවයෙන් ඒ දුක වේදනාව වලින් ගැලවෙන්නට එදා මෝසෙස් නැමැති දෙවියන් වහන්සේගේ දාසයාව එදා මිසර දේශයට යවනු ලැබුවා. දැන් මෝසෙස් ඇවිත් මේ මිසර දේශයේ ඔහුගේම සහෝදර සහෝදරියන් මේ ඊශ්‍රායල් වරුන්ට කියා සිටියේ කුමක්ද? කිරියෙන් පැණියෙන් උතරන්නා වූ දේශයකට නුඹලාව දෙවියන් වහන්සේ ගෙනියන්න යනවා. හාලෙලූයා. කොහොම දේශයක්ද? කිරියෙන් පැණියෙන් උතරන දේශයක්. මේ කණ්ඩ නැහැ, බොණ්ඩ නැහැ, නොමිලේ වැඩ කරන්න ඕනි, දුක වේදනා තිබෙනවා. මේකෙන් ගැලවෙන්න ක්‍රමයක් නැති අයට කිරියෙන් පැණියෙන් උතරන්නා වූ දේශයක් කියපුවම කොහොම තියෙන්නේ නැද්ද? ඔවුන්ගෙන් පසුව ඔවුන් කොහොම වුණත් මෝසෙස් සමග එකඟ වුණා. එදා මෝසෙස්ට මුන්න ඒ වහල් භාවයෙන් මුදවගෙන කිරියෙන් පැණින් උතුරන්නා වූ කානාන් දේශයට ගෙනියන්නට දෙවියන් වහන්සේ විසින් බොහෝ හාස්කම් කරමින් බොහෝ ඒ රජුරවන්ට දෙවියන් වහන්සේගේ ක්‍රියාවන් පෙන්වමින් ඔවුන්ව එතනින් ගලවා ගැනීමට ඌට හැකි වුණා. දැන් ඔවුන් කිරියෙන් පැණියෙන් උතරන්නා වූ දේශයකට යන්නේ. දැන් මේ කිරියෙන් පැණියෙන් උතරන්නා වූ දේශයට මුන් ඒ ගමන පිටත් වුණාම දැන් මෝසෙස්ගේ නායකත්වයෙන් මේ ගමන යනවා. මේ ගමන යන්න සිද්ධ වෙලා තිබෙන උන්ට කාන්තාරේ පාරවල් නැහැ. වැලි තලාවල් තියෙන්නේ. නමුත් දෙවියන් වහන්සේ මෝසෙස්ගේ නායකත්වයෙන් මෝසෙස්ගේ පසුපස මේ ගමන යන්න සිද්ධ වෙලා තිබුණා. දැන් මේ ගමන යනවා කිරියෙන් පැණියෙන් උතරන්නා වූ දේශයකට. බොහොම සතුටු ඇති. සීන මවන ඇති. ඒ දේශයට ගිහින් අපි කිරියෙන් පැණියෙන් උතරනවා. ඉතින් බොහොම සතුටෙන් ප්‍රීතියෙන් ගත කරන්න පුළුවන් කියලා. නමුත් මේ යන ගමනේ සිද්ධ වුණේ මොනවද? නොයෙකුත් බාධාවන්, නොයෙකුත් අමාරුකම් වැලි තලාවේ උන්ට යන්න සිද්ධ වුණා. ඒ යන ගමනේදී දෙවියන් වහන්සේ කොහොම වුණත් ඒ තද කාන්තාරයේ තද අවු වෙලාවේදී ඔවුන්ට වලාකුලකින් ඔවුන්ට සෙවණ දුන්නා. ඔවුන්ට එදා AC නොමිනේ ලැබුණා. හරි? දැන් මේ පල්ලිය ඇතුළේ ඉන්නකොට ඔබට යම් කිසි සහනයක් තියනකට එළියේ එනකොට බොහොම අපහසුයි. ඔයගලන්ට කොහොමද දැන් මට නම් ඒක විශේෂයෙන් දැනෙනවා. හරි? මේ ඇතුළේ ඉන්න විට AC තියෙන නිසා යම් කිසි සහනයක් තිබෙනකට සනීපයක් දැනෙනවා. එදා නොමිලේ ඊශ්‍රායල් වරුන්ට උන්වහන්සේ වලාකුලක් මගින් දවල් කාලයේදී ඔවුන්ට ඒ අවු රශ්මියෙන් බේරිලා නැත්තම් ඒක තියෙන වේදනන් ගැලවිලා යන්න අවස්ථාවක් දුන්නා. ඒ වගේම රාත්‍රී කාලයේදී කුමක්ද කළේ?
උන්වහන්සේ විශාල ගිනි එළියකින් ඔවුන්ට ආලෝකය තැපෙව්වා. නොමිලේ කරන්ටුත් දීලා දිනවා. හalleluya. හොඳයි. දැන් ඔවුන්ට මේ ගමනේ යද්දී මේ ආකාරයෙන් දෙවියන් වහන්සේ ගෙනියනකොට මුන් සතුටින් ගියා. ඊට ඕනේ කමින් ගියා. මෝසෙස් ඉදිරියට යනවා. ඔහුගේ පසුපස මුන් යනවා. යන ගමන කුමක්ද වුනේ? බලාපොරොත්තු නැති දෙයක් සිද්ධ වුණා. ගමන යාමේදී ගමන් මහන්සි නිසා ඔවුන්ට 17 කිසි මං කියවන්නම්. ඊශ්‍රායෙල් පුත්‍රයන්ගේ මුළු සභාව ස්වාමින් වහන්සේගේ ආඥාව ලෙස සීන් වනාන්තරයේ සිට ක්‍රමෙන් ගමන් කොට රෙඩීම්හි කඳවුරු බැඳගත්තාය. ඔවුන් පළමු කොට රෙඩීම් කියන ස්ථානයේදී ඔවුන් කඳවුරු බැඳගත්තා. ඒ රාත්‍රී කාලයේදී. දැන් කඳවුරු බැඳගත්තාම එහි බොන්ට වතුර නොතිබුණේ. අත්‍යවශ්‍ය දෙයක් වුන්ට. වතුර ඕනේ විශේෂයෙන්ම කාන්තාරේ. දිව ගිලෙනවා ඇති. නේද? වතුර නැත්තම් කාන්තාරවල මිනිස්සු මැරිලා යනවා ඇත්ත වශයෙන්ම. ඒ තරම් උෂ්ණයක් අවු රස්මයක් තිබෙනවා. වතුර අත්‍යවශ්‍ය නෙමෙයි අනිවාර්යයි. නැත්තම් ඔවුන් මිය යන්නට පුළුවන්. බොහොම වේදනාවක් නැති වෙන්න පුළුවන්. දැන් මොවුන්ට වතුර නැති වුණා. දැන් මොකද වුනේ? කිරියෙන් පැණියෙන් උතුරනව දේශයකට මුන් යනවා මේ ගමනේදී උන්ට වතුරක් නැහැ. දැන් වතුර නැති ඉච්ච පාර ඔවුන් මොකද කියන්න පටන් ගත්තේ? කෙලින්ම කාවේදරද හැරුණේ? දැන් ඔබට යම්කිසි ප්‍රශ්නයක් ගැටලුවක් කරදරයක් වුණාම ඔබ මොකක් පහරද හැරෙන්නේ? කාවේදරද හැරෙන්නේ? අර මූදායිනේ දේවස්ථානයට යනවා මේ පාස්ටර් සුනිල් කියලා කෙනෙක් ඉන්නවා. එතනට ගියා ගුණානේ වැඩි. එහෙමද? එහෙම නැත්නම් ඔබට ප්‍රශ්නයක් කරදරයක් වුණාම මොකද ඔබ කරන්න යන්නේ? කාවේදරද ඔබ හැරෙන්න යන්නේ? දිව්‍යන් වහන්සේ වෙතට එහෙම නේද? හalleluya. දිව්‍යන් වහන්සේ වෙතට හැරුණා. නමුත් මොවුන් කාවේදරද හැරුණේ දා? මේ ඊශ්‍රායෙල් වරුන්. මෝසෙස් වෙතට හැරුණා. අනේ මේ අහිංසකයා පව්. මොකද? නිකන් නෙමෙයි හැරුණේ. ඔවුන් කියන්න පටන් ගත්තේ කොහොමද දන්නවද? එබැවින් සෙනගට මෝසෙස් සමග විවාද කරමින් අපට බොන්ට වතුර දෙන්නේ නැහැ කීවෝයි. මෝසෙස් නුඹලා මා සමග විවාද කරන්නේ මන්ද? කුමට ස්වාමින් වහන්සේ පරීක්ෂා කරන දේ උන්ට කීවේ. දැන් මෝසෙස් වෙතට හැරුණාම මෝසෙස්ට විරුද්ධව විවාද කරනකොට බාපියෝ ගෙනාවා. මේ තව කියනකොට එක කියන්නේ කොහමද? ඒ දිසෙනකට වතුර පිපාස විය ඒයින් සෙනකට කතා කොට අපද අපේ දරුවන්ද අපේ සීපාවුන්ද පිපාසෙන් මරන්ට මිසරෙන් අප කුමට ගෙනාවේද කියා මෝසෙස්ට විරුද්ධව කොඳුලෝය. කොහොමද? දැන් මෝසෙස් දෙවියන් වහන්සේගේ මඟ පෙන්වීම මත දෙවියන් වහන්සේගේ නායකත්වයේ ධර්මින් මේ අයව කිරියෙන් පෙරින් උතුරන්නා වූ දේශයකට ගෙනියනවා. නමුත් මොකද වුනේ? මගදී ලොකු පරීක්ෂාවක්. දෙවියන් වහන්සේ දන්නේ නැද්ද මොන් මේ ස්ථානෙට එයි මෙතන වතුර නැහැ කියලා? දෙවියන් වහන්සේ දන්නවා. එහෙම නේද? එහෙම නැත්නම් එතනට ආවෙන් පස්සේ දෙවියන් වහන්සේ කිව්වද ඕ මෙතන වතුර නැහනේ? එහෙම කිව්වද? නෑ දෙවියන් වහන්සේ දන්නවා. ඒ නිසා තමයි මෝසෙස් කියන්නේ ඇයි දෙවියන් වහන්සේව පරීක්ෂා කරන්නේ? ඇයි දෙවියන් වහන්සේව පරීක්ෂා කරන්නේ? දෙවියන් වහන්සේගේ දරුවෙක් දෙවියන් වහන්සේව පරීක්ෂා කරන්න අපට හැකියාවක් නැහැ. නමුත් එක අවස්ථාවක් තියෙනවා. මොකද? කවුද කියන්නේ දන්නේ? උන්වහන්සේට ඔබගේ තියෙන පඳුරු උන්වහන්සේ වෙතට ගෙනෙන්න අහසේ කවුළු ඇර ඉඩ කඩ සියල්ලක්ම ඉතිරි යන තරමට ඔබට උන්වහන්සේ දෙනවා දැකින්න ඔබට පරීක්ෂා කරනවා. ඒක විතරයි තියෙන අවස්ථාව. හalleluya. උන්වහන්සේට දීමේදී උන්වහන්සේ බොහෝසෙයින් ඔබට ආශිර්වාද කරන්න යනවා. ඒත් ඔබට තමයි එහි තිබෙන යහපත, එහි තියෙන වාසිය. හalleluya. හොඳයි. නමුත් මෙතෙන්දී දැන් මෝසෙස්ට මොන් දැන් දෝෂාරෝපණය කරනවා. මොනවද කියන්නේ? අපිට මිසරයේදී කන්න තිබුණා යමක් බොණ්ඩක් තිබුණා. අපි දුක වේදනා වින්දා තමයි. නමුත් දැන් මෙතනට ගෙනල්ලා වතුරක් නැතුව අපි අපේ දරුවෝ අපගේ සත්තු ඔක්කොම මරන්නද ගෙනාවේ. මෙහෙම කියලා දැන් මෝසෙස්ට මොන් චෝදනා කරනවා. ඒ විතරක් නෙමෙයි. ඒකේ කියනවා මෝසෙස් ස්වාමීන් වහන්සේට කොඳුරා මේ මෙසේ සෙනග ගැන කුමක් කරෙන්ද? ඔහු මට ගල් ගසන්ට මේ චෑල්පිසි කීයේ. දැන් මෝසෙස් බය වෙලා. ඇයි බය වෙලා තියෙන්නේ? ඒ කාලේ මිනිස්සු යම්චි වරදක් යම්චි අඩුපාඩුවක් සිද්ධ වුණා මොනවද කරන්නේ? ගල් ගහලා තමයි මරන්නේ. ගල් ගහලා මරනවා. දැන් මොවුන් මොකද කරන්න යන්නේ? මෝසෙස් දැන් ලොකු වරදක් කරා වගේ
මෝසෙස් වැරදි ගමනකට අනුගමනය කරා වගේ. දැන් මෝන් මොකද කියන්නේ? මෝසෙස්ට ගල් ගහලා මරන්න සූදානම් කියලා මෝසෙස්ට මම හිතනවා කර කියා ගන්න දෙයක් නැතිව මෝසෙස් දැන් බය වෙලා. මෝසෙස් බය වෙලා විතරක් නෙමෙයි. මෝසෙස්ගේ අතේ තිබුණා සැරේටියක්. ඒකෙන් තමයි දෙවියන් වහන්සේ බෝ කාර්යයන් කරේ. මම හිතනවා මෝසෙස්ගේ මේ සැරේටිය කොහෙද කියලා දන්නේ නැති වෙන්න ඇති. ඇයි මෝන් ඔක්කොම වට වෙලා කීයක්ද? එදා 70 දිනක් මිසරේට ආවේ. නමුත් මෝන් මේ ගමන යද්දී මම හිතනවා ලක්ෂ කීපයක්. හරි? මෙච්චර ප්‍රමාණයක් වට වෙලා මෝසෙස්ට ගහන්න ලෑස්තුනම කොහොම ඇද්ද? එක පොඩි පොඩි ගල ගැහුවත් මෝසෙස්ගේ කෑලි ඉතුරු වෙන්නේ නැහැ. හරි? දැන් මෝසෙස් බය වෙලා මොනව කරන්නද? නමුත් මෝසෙස් දෙවියන් වහන්සේට යාඥා කරනවා. හරි? මෙතනදී මෝසෙස් තදින්ම කියනවා කොහොම වුණත් දෙවියන් වහන්සේව පරීක්ෂා කරන්න එපා කියන එක කියනවා. ඇයි දෙවියන් වහන්සේව පරීක්ෂා කරන්න එපා කිව්වේ? දෙවියන් වහන්සේ දන්නවා මේ ස්ථානට බල එනවා කියන එක. නුඹගේ අවශ්‍යතාවය දෙවියන් වහන්සේ දන්නවා. හරි? ඒ නිසා දෙවියන් වහන්සේ මේ මාර්ගයක් නැති වැලි තලාවේ නුඹලව ගෙනියනවා. එහෙනම් ඒ ගමන උන්ට ඇදහිල්ලෙන් යන්න තියෙන්නේ. පාරක් නැහැ. හරි? මේ ඇදහිල්ලෙන් ඉන්නේ මේ ගමනේදී දෙවියන් වහන්සේ දන්නවා නුඹලට අවශ්‍ය දේ. ඒ නිසා උන්වහන්සේ කෙරේ විශ්වාසයෙන් සිටපන්න උන්වහන්සේ කෙරේ අගුණ සිතන්න එපා කියන එක තමයි කියන්නේ. අපි පොඩ්ඩක් සිද්ධ වෙච්චම දෙයියොත් එපා මොනවත් එපා පාතරුත් එපා ඉතින් ලෙඩක් රෝගයක් ආපු හැටිය නේද? මේ වගේ දේවල් අපි කරන්න සූදානම් වෙනවා. නමුත් අපි දන්නවා කොරින්ති පොතේ කියනවා 10:13. කවුද කියන්න පුළුවන් හයියෙන්? කොරින්ති පොතේ 10:13 මොකද කියන්නේ? නුඹලාට ඉසිලිය හැකි පරීක්ෂාවක් මිස අනේකක් නුඹලාට නොපැමිණි. කවුද කියවන්නේ? හයියෙන් කියවන්න. නුඹලාට ඉසිලිය හැකි පරීක්ෂා කොරින්ති පොතේ 10:13. පළවෙනි කොරින්ති. නුඹලාට ඉසිලිය හැකි පරීක්ෂාවක් මිස අනේකක් නුඹලාට පැමිණුනේ නැත. නමුත් දෙවියන් වහන්සේ විශ්වාස කෙනෙක්ය. උන්වහන්සේ නුඹලාගේ පුළුවන්කමට වඩා නුඹලා පරීක්ෂා කරනු ලබන්ට ඉඩ නොදී නුඹලාට පරීක්ෂාව ඉවසිය හැකිවන පිණිස ඒ සමග ගැලවෙන මාර්ගයද සාදා දෙනසේක. හාලෙලූයා. එතකොට දෙවියන් වහන්සේගේ වචනේ කියන්නේ නුඹලාට ඉසිලිය හැකි පරීක්ෂාවක් නිසා අනිකක් කියන දෙන්නේ නැහැ. ඒ සමගම ගැලවෙන්න උන්වහන්සේ මාර්ගයක් සලස්නවා. ඒ නිසා ඔබ මතක තියාගන්න ඕනේ ඔබට පරීක්ෂාවක් ගැටලුවක් කරදරයක් ආපුවාම හාස්කමක් අත ළඟයි කියලා. හරි? එනම් ප්‍රශ්නයක් ගැටලුවක් ආවම චුන් එකේ ඉන්නව නෙවෙයි. අපේ වචන වලින් කියනවා නම් හරි? ඒව නෙවෙයි. ඔබට ප්‍රශ්නයක් ගැටලුවක් කරදරයක් ආවනම් ඔබ දෙවියන් වහන්සේගේ දරුවෙක්ද? ඔබ දෙවියන් වහන්සේ විශ්වාස කෙනෙක්ද? ඔබ දනින් සිටියේදී ඔබ යාඥා කළේදී ඔබ දන්නවා ඔබට ඉසිලිය හැකි පරීක්ෂාවක් මිස මොකද මේ වචනේ කියනවා. අනේකක් ඔබට එන්නේ නැහැ. ඒ සමග ගැලෙන්න මාර්ගයක් එනවා. එහෙනම් ඔබට හාස්කමක් අත ළඟව තිබෙනවා. හලෙලූයා. අපි සිතන විදිහට නෙමෙයි දෙවියන් වහන්සේගේ ක්‍රියාවන්. ඒක අහසට පොළොවෙන් වෙනස් ඒ තරම් දුර ගැඹුරු මේකක් තිබෙන්නේ එතන. ඒ නිසා ඔබ ප්‍රශ්නයක් ගැටලුවක් කරදරයක් ආපුවාම එදා ඊශ්‍රායල් වරුන් මෝසෙස්ට දෝෂාරෝපණය කරා වගේ ඔබගේ දේවගතිවරයටවත් ඔබගේ නායකයන්ටවත් දෝෂාරෝපණය කරනවා නෙවෙයි. ඔබ මතක තියාගන්න ඔබට යහපතක් වෙන්න යන්නේ. මේ පරීක්ෂාවෙන් මොකද වෙන්නේ? ඔබ තව දෙවියන් වහන්සේ විතර ලං වෙනවා මිසක් ඈත් වෙන්නේ නැහැ. ප්‍රශ්න ගැටලු තියෙනකොට ඔබ දෙවියන් වහන්සේගේ දරුවෙක් නම් ඔබ යාඥා කරනවා දේ වචනේ කියවෙනවා ඔබ නිර්හාරව යාඥා කරනවා මේ ආකාරයෙන් ඔබ තව දෙවියන් වහන්සේ වෙතට ආත්මිකව සමීප වෙනවා. හලෙලූයා. ඒ නිසා පරීක්ෂාවන් වලට බය වෙන්න එපා. පරීක්ෂා නිසා තවත් කෙනෙක්ට දෝෂාරෝපණය කරන්න එපා. මේ සෑම දෙයක් ඔබගේ යහපතට කියන දේ වචනේ ඔබට කියනවා. හලෙලූයා. දැන් මෙතෙන්දී මෝසෙස් තමුන් ගල් ගහන්න සූදානම් වුණා. මෝසෙස් ඊටමත් බයපන් සම්පන්නව ඒ වගේම දෙවුලමින් වගේ මම හිතන්නේ දෙවියන් වහන්සේට කොඳුරන්න පටන් ගත්තා කියන්න පටන් ගත්තා ස්වාමිනී මෝන් මාව මෙහෙම කරන්නේ. දැන් නැති මොකද කිව්වේ? නුඹේ අතේ තිබෙනා වූ ගංගාවට පාර දීපු ඒ ශරීරයගෙන නුඹ හොරේ කියන ස්ථානයේ ඒ පර්වතය ළඟට ඵලයන් මම එතන සිටිනවා කියලා. ඔහුගේ වැඩිහිටියෝ සමග යතනින් ගියේ නැහැ. පිරිවරක් සමග ඔහුගේ වැඩිහිටියන් සමග ඒ ස්ථානෙට ගියා. සෙනඟ බුන්ට වතුරේ ඒ නික්මවන්නේ අය කීසේක. මෝසෙස් ඊශ්‍රායල් වැඩිමහල්ලන්ගේ ඇස් හමුවේ එසේ කළේය. ඊශ්‍රායල් පුත්‍රයන්ගේ විවාදය නිසා ස්වාමින් වහන්සේ අපාතරේ ඇද්ද නැද්ද කියමින්
ඔවුන් ස්වාමින් වහන්සේ පරීක්ෂා කළ නිසා ඔවුන්ගේ ස්ථානයට මස්සාසා මොරිබා කියන නම ලැබුවේ. හලෙලූයා. දැන් මෝසස් ස්ථානයට ගියා. දෙවියන් වහන්සේ උට කිය පරිදි ශරීරය තරගෙන ගියා. ඔව් වැඩිහිටියෝ සමග ස්ථානයට ගිය ඔව් ඒ පර්වතයට ඒ ශරීරයෙන් තට්ටු කළා. කොහොමද සිදුනේ? ඒ පර්වතෙන් පුපුරලා නේද? ඒකෙන් උන්ට ජලය ගලාගෙන ඉන්න පටන් ගත්තා. මොන් කිරියෙන් පැනින් කානාන් දේශයට ඒක ආසන්න බලාපොරොත්තු මේ යන ගමනේ විශාල බාධාවක් ඇති වුණා. උන්ට වතුර නැති වුණා. දැන් බොහොම වෙහෙස මහන්සියලා ඒ නායක මෝසෙස්ට දොස් පවරමින් ඔවුන් ඒ මොරන්දුවේ සිටින අවස්ථාවේදී මෝසෙස්ගේ ආඥාව නිසා මොකද උනේ? දෙවියන් වහන්සේ උන්ට වතුර දෙන්න පටන් ගත්තා. කාන්තාරේ වතුර එනවා කිව්වොත් කොහොම තියෙයිද? කාන්තාරේ හැරුවොත් මොනවද හම්බ වෙන්නේ? තෙල් තමයි. බොර තෙල්. වතුර හම්බ වෙන්නේ නැහැ. නමුත් දෙවියන් වහන්සේට පුළුවන් මාර්ගයක් නැත්නම් මාර්ගයක් ඇති කරන්න. හාස්කම් කරන්නව දෙවි කෙනෙක්. හලෙලූයා. ඒ දෙවියන් වහන්සේ දා ඒ පර්වතයෙන් වතුර ලබලා දුන්නා. මේ පාන් කියා ගන්න බැරුව හිටපු මනුස්සයන්ට එදා වතුර බීලා මම හිතනවා නාන්නත් ඇති. වතුර බීලා නාලා ඔවුන්ගේ සත්තු සීපාවන් දරුවන් හැම කෙනෙක්ම වතුරෙන් තෘප්තිමත් කරලා එදා මේ ගමන යන්න පටන් ගත්තා. හලෙලූයා. අපි පළවෙනි කොරින්ති 10:4 වෙනි වාක්‍යය අපි කියවනවා. සියල්ලන්ම එම ආත්මික කෑම කෑ බවත් සියල්ලන්ම එම ආත්මික බීම බී බවත් නුඹලා නොදැන සිටිනවාට නොකමැත්තෙමි. මක් නිසාද ඔහු තමුන් අනුව ගියා වූ ආත්මික පර්වතකින් බීවෝය. ඒ පර්වතේ නම් ක්‍රිස්තුස් වහන්සේය. හලෙලූයා. එදා වුන් වතුර බිව්වා ඒ පර්වතේ නම් ඒ ආත්මික ආහාර ලැබුවේ නම් ඒ කවුද ඒ පර්වතේ නම් ක්‍රිස්තුස් වහන්සේය. හලෙලූයා. එදත් ක්‍රිස්තුස් වහන්සේ අදත් යේසුස් ක්‍රිස්තුස් වහන්සේ. හලෙලූයා. එනම් මේ ක්‍රිස්තුස් වහන්සේම තමයි එදත් ඔවුන්ට සහනය දුන්නේ. ඔවුන්ගේ අමාරුකම් මැද්දේ ඔවුන්ගේ ගමන ගියා. ඒ ගමන යනකොට ක්‍රිස්තුස් වහන්සේ තමයි ඔවුන් සමග සිටියේ. ඔවුන්ට ඒ ගමනේදී ඔවුන්ට ආහාර අවශ්‍ය වෙලාවේදී ඔවුන්ට මන්නා දුන්නා. හලෙලූයා. හරි? දිනපතා මන්නා දුන්නා. එකවර උන්වහන්සේ දුන්නේ නැහැ. ඇයි උන්වහන්සේට බැරිද සතියකටම දෙන්න? උන්වහන්සේට බැරිද ඒ ගමන ඕන අවුරුදු 40ක්ම ගියා. 40 දවස් 40කින් යන්න තිබිච්ච ගමන අවුරුදු 40ක් ගියා උන්ට ඒ ගමන යන්න. නමුත් උන්ට ඒ දින 40 දී මන්නා තමයි කෑවේ. ඇයි උන්ට දිනපතා උන්ට දෙනු ලැබී? දෙවියන් වහන්සේට ඕනේ කළා මුන් දිනපතා දෙවියන් වහන්සේගේ හමුවට දකින්න. මිනිසයා කියන මේ මිනිසයා මේ පොඩ්ඩක් ඉර හැමුණාම නොබග යනවා. පොඩ්ඩ ඉරක් අහුනොත් පැන්න තමයි. හරි? ඒ නිසා දෙවියන් වහන්සේ දන්නා. ඒ නිසාම දෙවියන් වහන්සේ උන්ට දිනපතා තමයි ඒ මන්නා දුන්නේ. දිනපතා තමයි උට ඒ ආශිර්වාදය දුන්නේ. එවිට උන් දිනපතා දෙවියන් වහන්සේව දකින්නද දෙවියන් වහන්සේගේ හමුවට එීමටද උන්ට අවස්ථාව ලැබුණා. ඒ ආකාරයෙන් තමයි දෙවියන් වහන්සේ උන්ව ආශිර්වාද කරේ. හලෙලූයා. ඒ ගමනේදී උන්වහන්සේ බොහෝ ආශිර්වාද දෙමින් ඒ ගමන උන් ගෙනිච්චා. නමුත් ඔවුන්ගේ ඇතිවෙච්ච නොයෙකුත් අඩුපාඩු දුර්වලකම් නිසා ඔවුන්ට සාපේටත් ලක් වෙන්න සිදු වුණා. අන්තිමට බොහොම සුළු පිරිසක් මෝසෙස්ටත් ඒ ගමනේ යන්න බැරි වුණා. කොහොම වුණත් බොහෝ සුළු පිරිසක් තමයි එදා යොෂුවාගේ නායකත්වයෙන් කානාන් දේශයට ගියයි කියලා කියන්නේ. හලෙලූයා. කොහොම වුණත් එදා මෝසෙස් ඒ ශරීරයගෙන ඒ පර්වතයට තට්ටු කරා. එවිටෙන් ආශිර්වාදයේ වැగిරෙන්න පටන් ගත්තා. හලෙලූයා. උන්ට අවශ්‍ය කරන ඒ වතුර උන්වහන්සේ දෙනු ලැබුවා. හලෙලූයා. එහෙනම් අද අපි ඒ ඇදහිල්ල නැමැති සැරයිටියෙන් ඒ යේසුස් වහන්සේ නැමැති පර්වතයට අපි තට්ටු කරමු. උන්වහන්සේගේ ආශිර්වාදය අප කෙරේ වැగిරෙන්න යනවා. හලෙලූයා. ආමේන්. හලෙලූයා. ආමේන්. එහෙනම් ඒ ආශිර්වාදය එනවා. ඒ ආශිර්වාද කොහොමද පවත්වාගෙන යන්නේ කියන එක අපි දැනගත යුතු තිබෙනවා. එහෙනම් දෙවියන් වහන්සේගේ දරුවන්ට උන්වහන්සේ සැමීටම ආශිර්වාද කරන්න සූදානම්. ඔබට එන්න වූ පරීක්ෂා පීඩාවලදී ඔබ උන්වහන්සේ ගලවන්න සූදානම්. ඔබ ජයග්‍රාහී ක්‍රිස්තියානි ජීවිතයක් ඔබට ගත කරන්න උන්වහන්සේ දෙන්නට සූදානම්. මේ සියල්ලක්ම ලබා ගන්නට අපි සූදානම් වී සිටියි. අපි කොහොමද අපගේ ජීවිතය සූදානම් කරගන්නේ? දිනපතා අපි උන්වහන්සේට අපේ යාඥාවක් තිබිය යුතු තිබෙනවා. එහෙම නේද? එහෙනම් අපි දෙවියන් වහන්සේ සමග කතා කිරීම තමයි යාඥාව. කී දෙනෙක් යාඥා කරනවද? කී දෙනෙක්
පැය භාගයක් විතර උදේ නැගිටලා යාඥා කරන අය ඉන්නවා. එක අතක්වත් යන්නේ නැහැ. එක්තරා දේවදාසෙක් එක්තරා සම්මේලනයකදී ඇහුවා පැය භාගයක් යාඥා කරන අය අත උස්සන්නේ කියලා. එක්කෙනෙක් දෙන්නෙක් තමයි අත ඉස්සුවේ. ඊට පස්සේ ඇහුවා විනාඩි 20ක් විතර 10 දෙනෙක් විතර අත ඉස්සුවා. විනාඩි 15ක් විතර තව ටිකක් වැඩිපුර. එහෙනම් විනාඩි 5ක් ඔක්කොම වගේ අත ඉස්සුවා. හරි? හරි. දෙවියන් වහන්සේට යාඥා කිරීම උදෑසන කාලේ තමයි අපිට වටින්නේ. මොකද උදෑසන අපි යාඥා කරපුවාම මේ මුළු දවසට මේ ආශිර්වාදය. හලෙලුයා. හලෙලුයා. එහෙනම් අපි උදෑසන නැගිටින්න ඕනේ. අපි ඇඳට ප්‍රේම කරොත් කවදාකවත් දෙවියන් වහන්සේට ප්‍රේම කරන්න හම් වෙන්නේ නැහැ. ඒ නිසා ඔබ උදෑසන නැගිටින්න උදෑසන උන්වහන්සේට යාඥා කරන්න ඔබගේ ජීවිතේ රාජකාරියක් තිබෙන්න ඕනේ. එහෙනම් උදෑසන නැගිට ඔබ කොහොමද කරන්නේ? ඔබ දේව වචනේ ඔබ කියවන්න ඕනේ. දේව වචනේ කියවන ගමන් ඊට පස්සේ ඒ මොහොතේම ඔබ ප්‍රතිචාර දක්වන්න ඉගෙන ගන්න ඕනේ. ඒ වගේම ඒ දේව වචනේ මෙනෙහි කරමින් ප්‍රතිචාර දක්වමින් එසේම ඒ වචනේන ඔබ පෝෂණය වෙන්න ඕනේ. ඒ වගේම යාඥා කළ ඉවරුණෙන් පස්සේ ආමෙන් කියලා නැගිටලා යනවා නෙවෙයි. කොහොමද? යාඥා කළ ඉවරුණා. මට අහවල් දෙය කරන්න කියලා කිව්වා ආමෙන් කිව්වා පැනලා ගියා. එහෙමද? නෑ. ඔබ යාඥා කරලා ඉවරුණෙන් පස්සේ ඔබ සුද්ධාත්මයන් වහන්සේට එහුම්කම් දෙන්න ඕනේ. උන්වහන්සේ කතා කරනවා අනාගතයේ වර්තමානයට ගෙනිනවා. අනාගතයේ වෙන්න යන්නේ මොනවද? ඔබට එන්න පරීක්ෂාව මොනවද? ඔබට එන්න ගැටලු මොනවද? මේ සෑම දෙයක්ම ඔබට උන්වහන්සේ ඉඟි දක්වනවා කියා සිටිනවා. එවිට ඔබට සූදානම් වෙන්න පුළුවන් ඒකට මූණ දෙන්න. හලෙලුයා. අද බොහෝ ක්‍රිස්තියානින්ට මේ දැක්ම නැති නිසා, මේ පුරුද්ද නැති නිසා ඔවුන් දන්නේ නැහැ පරීක්ෂාවක් පීඩාවක් ආපුවම මේකෙන් ගැලවෙන්නේ කොහොමද? ඔවුන් දන්නේ ඉන්න දේවදාසයට නැත්තම් ඉන්නව දේවස්ථානයට දොස් කියන්නේ. එහෙම නෙමෙයි. ඔවුන්ට සුද්ධාත්මයන් වහන්සේගේ මඟ පෙන්වීම තියෙන්න ඕනි. එවිට ඒක අනාගතයේ වර්තමානයේ ඔබට ගේනවා. මේ මොහොතේදී ඔබට උගන්වනවා. හලෙලුයා. සුද්ධාත්මයන් වහන්සේ අප තුල සිට අපි පාලනය කරන කියලා දේව වචනේ කියනවා. ආමේන්. හලෙලුයා. හලෙලුයා. එනම් අපි දේව වචනේ දිනපතා කියව යුතුව තිබෙනවා. බොහෝ දේවස්ථානවලදී කරන්නේ දේව වචනේ ඉගෙනවීම. ඒ නෙමෙයි සිද්ධ වෙන්නේ. දේව වචනේ අපි පෝෂණය වීම. එනම් මේක අපේ ඇඟට ගත යුතුයි. දැනුම ලබන්න නෙමෙයි. දේව වචනේ ඇවිත් දැනුම ලබා ගැනීම මේ පොතක් නෙවෙයි. දේව වචනේ කියන්නේ ජීවනයේ පොතක්. යේසුස් වහන්සේගේ ජීවනයේ පොත. මේ වචන අප කියවීමේදී අපට ජීවනයේ ඒ පණ, ඒ ගැම්ම, ඒ ආත්මික ජීවිතයේ ශක්තිය, පරීක්ෂා පීඩාවන් ජයගෙන ජයග්‍රහී ක්‍රිස්තියානි ජීවිතයක් ගත කිරීමේ හැකියාව සුද්ධාත්මයන් වහන්සේ කරනකොටගෙන අපට දෙනු ලබනවා. හලෙලුයා. හලෙලුයා. ආමේන්. එනම් මෝසස් එදා මේ ආකාරයෙන් ඔහු ගියා. ඔහුට ආවෝ පරීක්ෂා පීඩාවලදී දෙවියන් වහන්සේව ගලුන් ලැබුවා. ඔහු තුලින් දෙවියන් වහන්සේ හාස්කම් කරනු ලැබුවා. එවැනි හාස්කම් එදාට විතරක් නෙවෙයි අදට. හලෙලුයා. මොකද දෙවියන් වහන්සේ ස්වාමින් වහන්සේ ගෞරවයත් මහිමත් ප්‍රශංසාවත් දෙවියන් වහන්සේට අයිති. අපි උන්වහන්සේගේ වහල් සේවකයන්. උන්වහන්සේගේ වචනය සෑම විටම සූදානම්. ඒක මතක තියාගන්න. සෑම විටම ever ready. බැටරියේ මාලා තියෙනවනේ ever ready කියනවා. ඕනෑම වෙලාවකපත් වෙනවා. ඊට ඉහළයි දේව වචනේ. ඕනෑම අවස්ථාවක ever ready. ඒ නිසා එදා විතරක් නෙමෙයි අදත් මේ මොහොතේ හෙටත් හැමදාම උන්වහන්සේගේ වචනේ සූදානම්. හලෙලුයා. එදා දාවිද් තුමා කිව්වේ උන්වහන්සේගේ වචනේ හමු වෙන විට මේක මගේ මුඛයට මීපැණිමෙන් මිහිරිය. හලෙලුයා. ඒ වගේම නේමියා පොතේ නේමියා කියන්නේ මොනවද? මට දේව වචනේ හමු විට මම ඒව කෑවා. ඒත් අනුභව කළා කියලා කියනවා. ඒ කියන්නේ බයිබලයේ හැම වෙනකොට කෑලි කිරලා කන්න නෙමෙයි කියන්නේ. හොඳට මතක තියාගන්න. ඒ කියන්නේ ඒ වචනේ ඔහුගේ තුලට ගත්තා. දේව වචනෙන් ඔහු පෝෂණය වුණා කියන එකයි. එයයි අද සිද්ධ වෙති. දැනුම නෙමෙයි. මේක අපේ ඇඟට ගන්න ඕනේ. එවිටයි ජීවනය අප තුල පවතින්නේ. එවිටයි අප නියම ක්‍රිස්තු භක්තික හිතේ ගමන් කරන්න යන්නේ. හලෙලුයා. එනම් උන්වහන්සේගේ දෙවිනි ඊමේදී අප හැම කෙනෙක්ම අපගේ ආත්ම ප්‍රාණ ශරීර නිදොස්ව තබාගෙන සදාකාල ජීවනි උරුම කරගන්නට අපි සූදානම් විය යුතු තිබෙනවා. උන්වහන්සේ අපිට බොහෝ ආත්මික දේවල් වලින් ආශිර්වාද කරනවා. ඔබගේ ප්‍රශ්න ගැටලු කරදරවලදී
උන්වහන්සේ වෙතට අපි යොමු කරන මොහොතින් උන්වහන්සේ අපට ඒ ඊතා ඉක්මන් නැතුවත් ඒ වගේම ඊටමත් කල්ගන්නේ නැතුවත් ඊටමත් පුදුම විදියට ඒට උචිත විදියට උන්වහන්සේ ඔබට ඒ සියල්ල ලබා දෙන්න ආශිර්වාද කරන්න සූදානම්. මොකද මාර්ගයක් නැති තැන මාර්ගයක් ඇති කරන්නව දෙවි කෙනෙක්. ඔබට මතක් වෙනවා ඇති මසුන් දෙදෙනාත් රොටි පහක් ගැන. කී දෙනෙක්ද දුන්නද? 5000කට පුරුෂයන්ට පමණක්. අද දෙන්නක බලන්න මසුන් දෙන්නෙකුත් රොටි පහකුත් අරගෙන. පුළුවන්ද? අදත් පුළුවන්. ඔබට ඇදහිලා තියෙනවා නම් මෝසෙස් ඒ ඇදහිලා නැමැති හැරෙටිගෙන ඒ පර්වතේ නැමැති ඒ යේසුස් වහන්සේට තට්ටු කරා. බලාපොරොත්තු වෙන්න බෑ. වතුර පොදක් එන්නේ නැති. ඒ කර්කස කාන්තාරේ වතුර දුන්නා. එනම් මාර්ගයක් නැත්නම් මාර්ගයක් ඇති කරන්න පුළුවන් දෙවි කෙනෙක් අපට ඉන්නේ. හලෙලුයා. එනම් ඔබටත් ජයග්‍රාහක ජීවිතයක් ප්‍රශ්න ගැටලු කරදරවලදී ජයගෙන්න දුකේදී කරදරේ ඊතා ලං වූ පිහිටක්. හලෙලුයා. ප්‍රශ්නයක් ගැටලුවක් ආපම එහෙම දුවන්න නෙවෙයි අපිට ඕනේ. ඔබ සමග ඉන්නව දෙවි කෙනෙක්. ධනෙන් සිටින්න යාඥා කරන්න උන්වහන්සේ සූදානම්ෙන් ඉන්නවා. හලෙලුයා. එවැනි දෙවි කෙනෙක් තමයි අපට ඉන්නේ. ඒ දෙවියන් වහන්සේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ. එනම් මේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේට අපි මුළු හදවතින්ම නම දීමු. මේ යේසුස් වහන්සේට මුළු හදවතින්ම අපි ස්තුති ප්‍රශංසා කරමු. උන්වහන්සේගේ අනුකම්පාව, දයාව, ප්‍රේමය, ආස්කම් මේ හැම දෙයක්ම ඔබගේ ආඥාවලට පිළිතුරු පසු වුණත් ඔබට ලැබී තිබෙන දේවල් ගැන උන්වහන්සේට කොච්චර ප්‍රශංසා ගීතිකා මේවා කරන්න පුළුවන් කාලයක්ද තියෙන්නේ. හාලෙලුයා. එනම් මේ මොහොත අපි දෙවියන් වහන්සේට බාර වෙමින් උන්වහන්සේගේ ඒ ආශ්චර්යමත් ක්‍රියාවන් වලට ඒවා අපට ඒ ආශිර්වාදයෙන් අපි පූර්ණ වෙන්නට ඒ ජීවිතය අපි පවත්වාගෙන යන්නට දෙවියන් වහන්සේගේ වචනයෙන් අපි පෝෂණය වෙමු. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කෙරේ අපගේ ඇස් සවි කරගමු. අපි යාඥා කරමු. හාලෙලුයා.